ජීවිතය කියන්නේ මහා ගංගාවක්. හැබැයි ඒ ගමනේදී අපිට මඩ ගොඩවල් අපිරිසුදු තැන් හමු වෙනවා. ඔබ ඒ මඩ ගොඩවල් පසු කර ගියාට පස්සේ ඔබ තවමත් ඒවා ඔබේ සිතේ දරාගෙන ඉන්නවද? මේ ප්‍රශ්නෙට උත්තරය සොයන්න ජපන් සෙන් භික්ෂූන් වහන්සේලා දෙදෙනෙකුගේ කතාවකට සවන් දෙමු. අතීතයේ සෙන් භික්ෂූන් වහන්සේලා දෙදෙනෙක් ටැන්සාන් සහ ඔහුගේ තරුණ ශිෂ්‍යයා වන එකීදෝ එක්ව ගම්මාන හරහා ගමන් කළා. ඔවුන්ගේ පුරුද්ද වූයේ කාන්තාවන් ස්පර්ශ නොකිරීමට දැඩි ලෙස පිළිපැදීමයි. දිනක් දැඩි වර්ෂාවකින් පසු මන්සන්ධයක් අසල ලොකු මඩ ගොඩැල්ලක් මතින් යාමට නොහැකිව රෙදි හැඳගත් රූමත් තරුණියක් බලා සිටියා. ඇය බියෙන් සහ දුකින් සිටියා. හාමුදුරුවනි, මට මේ මඩ ගොඩෙන් එගොඩ වෙන්න බැහැ. ටිකක් උදව් කරනවද? එකීදෝ නිහඬව සිටියේය. නමුත් ටැන්සාන් කිසිදු පැකිලීමකින් තොරව වහාම ඉදිරියට ගියේය. ඔහු කිසිවක් නොකියා එම තරුණියව උස්සා මඩ ගොඩින් එතෙර කර වියලි බිම මත මෘදුව තබා ආපසු හැරී බැලීමකින් තොරව සිය ගමන යන්නට විය. තරුණ භික්ෂුව වන එකීදෝ පුදුමයෙන් සහ යම් නොසන්සුන්තාවයකින් යුතුව තම ගුරුවරයා පසුපස ගමන් කළේය. ඔහුට වචනයක්වත් කතා කරගත නොහැකි විය. ඔවුන් ගමන් කළේ නිශ්ශබ්දතාවයෙන් පමණි. පැයක් පමණ ගත. නමුත් පන්සලට ලංවන විට තව දුරටත් ඉවසීමට නොහැකි වූ එකීදෝ තම ගුරුවරයාගෙන් මෙසේ ඇසීය. ගුරුතුමනි, අපි කාන්තාවන් ස්පර්ශ නොකිරීමට දියුරා තිබෙනවා. එසේ තිබියදී ඔබ ඇයව වඩාගෙන ගියේ ඇයි? එය අපගේ නීති උල්ලංඝනය කිරීමක් නේද? ටැන්සන් සිනාසුනේය. ඔහු කරුණාවන්තව තම ශිෂ්‍යයා දෙස බැලීය. එකීදෝ, මම ඒ තරුණියව එතර කළේ එතැනදීමයි. නමුත් ඔබ තවමත් ඇයව වඩාගෙන ඉන්නව නේද? ජීවිතයට ගත හැකි පාඩම සෙන් කතාවල හරය මේකයි. බොහෝ විට අපගේ ජීවිතයේ ප්‍රශ්න වන්නේ සිදුවීම් නොව සිදුවීම් ගැන අපගේ සිතුවිලි වලයි. අතීතයේ මුදාහරින්න. let go. ටැන්සන් තරුණියව තැබූ විගස සිද්ධිය මුදා හැරියේය. අපිත් පසුගිය වැරදි අමනාපකම් සහ සිත් රිදවීම් ඒ මොහොතේම අත්හැරිය යුතුයි. ඒවා අපගේ වර්තමානයට ඇදගෙන ඒමින් සිදුවන්නේ අනවශ්‍ය බරක් දැරීම පමණයි. මේ මොහොතේ ජීවත් වෙන්න. live in present. අතීතයේ ගැටලුවලට හිර නොවි මේ මොහොතේ සිදුවන දේ කෙරෙහි අවධානය යොමු කරන්න. එවිට ජීවිතය සැහැල්ලු වේවි.